හරි ළමයි. එහෙනම් දෙවෙනි සෙෂන් එකට අපි ආවේ. ඒ කියන්නේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය. අර්ධ මාත්‍ර අපි ඉවර කරා. ඔන්න අපි කතා කරනවා දැන් අංශු මාත්‍ර මූලද්‍රව්‍ය. රයිට්. අර වගේම තමයි මේකෙත් අපි දැන් මූලද්‍රව්‍ය ටික මතක තියාගන්න ඕනේ. එතකොට අර ඕඩර් එකට දාලා කොහොම හරි මතක තියාගන්න පුළුවන් කරුණු ටිකක්. මොකද්ද අපි මතක තියාගන්න ගන්න ක්‍රමය? පොතේ නම් තියෙන දේ බලන්න ක්ලෝරින් ගෙන් පටන් අරන් තියෙන්නේ. ඒක ඒ ඕඩර් ඒව මතක තියාගන්න ටිකක් අමාරුයි. ඔයා try කරලා බලන්න මේක. මාත් විභාගයට මගේ MCQ වැරදිලා ඊට පස්සේ මොකද්ද මේකට කරන්න කියලා කල්පනා කරද්දී හදාගත්ත ක්‍රමයක් වෙන්න මේක බලන්න. ඔයාලත් දැන්ට සාර්ථකවම තේරෙනවා උලක් නැහැ මොකුත් නැත්තම් කාටවත් මේකත් අතරලා දාලා තියෙන මේ කොටසක් නම් මෙන්න මේ විදිහට මතක තියාගන්න. අපි පටන් ගන්නවා මේ මෙහෙම. ඒක මම ඉස්සෙල්ලා මූලද්‍රව්‍ය වෙන ඉඳලා ඉන්නම්. තව තුනක් තියෙනවා. Cl. මේ තුන වල මතක තියාගන්න. Mn Zn Cl කියලා හරි manganese zinc chlorine කියලා හරි ඒ තුන මතක තියාගන්න. මම ඔයාලට මේ ටික මතක තියාගන්න ක්‍රමයක් කියන්නම්. මේ තුන ඉතින් මතක තියාගන්න. එතකොට අවුලක් නැහැ නේ මේ ටික මතක තියෙනවනේ අර ටික පොඩ්ඩක් මතක තියාගන්න. මේ ටික ඔයාලට අවුලක් නැති වෙනවා බලන්න. මේ මොකද්ද මම ලියලා තියෙන්නේ? ඔන්න බලන්නකො ළමයි මේක ඔන්න ෆෙබ් කුනිමෝ හරිද එකපාර කියලා දාන්න ෆෙබ් කුනිමෝ හරිද ෆෙබ් කුනිමෝ වෙන්න ෆෙබ් කුනිමෝ ඒතකොට මූලද්‍රව්‍ය ඕඩර් එක හැදෙදි ඉවරයි මෙතන Mn Zn Cl එහෙම යන ගමන් මතක කියන්නේ මේ ඕඩර් එක දෙද්දි එහෙම පුළුවන් නැත්නම් ඕඩර් එක තුන මතක තියාගන්න ෆෙබ් කුනිමෝ අරක මොකද්ද ටෝන් කැප්කස් මේක ෆෙබ් කුනිමෝ රයිට් ජපාන් ක්ෂණයකයි අවුලක් නැහැ කොහොමද ෆෙබ් කුනිමෝ ඔන්න අපි දානවා ෆෙබ් කුනිමෝ එකේ කර්මෝ ටික මේකෙත් අපි මේන්ලි ෆෝකස් කරන්නේ ඌණ තල ලක්ෂණ ටික මොකද ඒකෙන් තමයි ගොඩක් දුරට අහන්නේ හරි ඔන්න අපි දානවා ෆෙබ් කුනිමෝ Mn Zn Cl මම නැවතත් කියනවා ළමයි මේක අඩු වෙලාවකදී MCQ ගහ ගන්නයි අපිට ඕනේ. ඒක හරි උත්තරේ ගන්න තමයි අපිට ඕනේ. ඒ හින්දා ඔයාලා මතක තියා ගැනීම තමයි කුමන හෝ විදිහකට වටින්නේ අදාළ පොයින්ට් ටික. හරි ෆෙබ් කුනිමෝ. ඔන්න ඉතින් මම අර කලින් කියපු අධිමාත්‍ර වලින් කියපු කාරණාවක් මෙතෙන් ඉස්මතු කරන්න යන්නේ. ඔයාලට මතකද මේ හරි ලිව්වා මැග්නීසියම් සල්ෆර් වල ලියලා අර හරිතක්ෂ කතාව කිව්වා. එතනදී අපි සල්ෆර් ගත්තේ ලපටි පත්‍රවල හරිතක්ෂය. මම කිව්වා මෙතෙන්ට එද්දී එතන ලපටි පත්‍රවල නාරටි කියලා වෙනස් වෙන්න ඕනේ කියලා. අන්න ඒ කාරණාව මෙතනදී ඉස්සල්ලාම අපිට හම්බ වෙනවා. ඒකත් හොඳයි. එහෙම වෙච්ච උන බලන්න මේ ඕඩර් එක නිසා තමයි හම්බුනේ ලපටි පත්‍රවල නාරටි අතර හරිතක්ෂය. ළමයි බලන්න ලපටි පත්‍රවල මේ උණතා ලක්ෂණ මම කියන්නේ ලපටි පත්‍රවල නාරටි අතර හරිතක්ෂය රයිට් හරි මේත් එක්කම ඔයාට මෙන්න මෙයා මතක තියාගන්න පුළුවන් මොකද ළමයි ඔය කාරණාවමයි එක ගහින් කුරුළු දෙන්නයි වගේ හරිද එයාගෙත් තියෙන්නේ ඒකම තමයි ලපටි පත්‍රවල නාරටි අතර හරිතක්ෂය මේ බණ්ඩු ලපටි පත්‍රවල නාරටි අතර ලපටි පත්‍රවල නාරටි අතර යකඩයි මැංගනීස් ගේ ලපටි පත්‍රවල නාරටි අතර හරිතක්ෂය ඕක ඊටම කෙටියෙන් මෙහෙම මතක තියාගන්න පුළුවන් දැන් මෙව්වත් අපි මේ MCQ එකේ තියනවාද කියලා බලන පොයි අර හැම එකම බලන්නේ මේක තියනවාද කියලා බලුවම ඔයාට කොන්ෆිඩන්ස් දැන් ඒතර උත්තරයක් ගන්න හරි අයින් කරන්න හරි පුළුවන් මේක අපි ගන්නවා මේ දෙක වෙන්න මේ විදියට අයන් මෑන් කියලා අපි මතක තියාගන්න ළමයි අයන් මෑන් කියලා මතක තියාගන්නේ අයන් මෑන් අවුලක් නැහැ නේ මම දන්නවනේ ඒ අයන් කියන්නේ යකඩ අයන් කියන්නේ යකඩ මේ වඳු මෑන් කියන්නේ එම්මේ මතක තියාගන්න ක්‍රමයක් මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් මේ දෙක F සහ F සහ M එක යකඩයි මැංගනීසුයි අයන් මෑන් රයිට් එලකි
හරි. දැන් ඊට පස්සේ ඊටු ටික බලමු. ඔන්න බෝරෝන්ට අපි යනවා. එයා ගැන මොනවද කියලා තියෙන්නේ? එයා ගැන කාරණා 3ක් කියලා තියෙනවා. හරිද? මේ කාරණා 3යි කියන්නේ. ඉතින් 3 ඉලක්කමත් වගේනේ කාරණා 3යි කියලා මතක තියාගන්න. හරිද? හරි. ඔන්න කාරණා 3 මම දානවා. විභාජක මිය යෑම. පූර්ණතා ලක්ෂණ. විභාජක මිය යෑම. විභාජක මිය යෑම. ඝන චර්මල පත්‍ර. ඝන චර්මල පත්‍ර. ඊට පස්සේ දුර්වර්ණ වූ පත්‍ර. ඔන්න ඔය තුනයි නේ. තුනයි තියෙන්නේ. ඒකත් නිකන් මේ පත්‍ර කැලි දෙකක් තියෙනවා. ඝන චර්මල පත්‍ර, දුර්වර්ණ වූ පත්‍ර, විභාජක මේ යාම. මතක තියාගන්න එක. හරි. ඊටසේ කොප. දැන් මෙතනදී පාට පටන් ගන්න තැනක් තමයි කොප. අර ඔයාලට මතකද මේ කොප කියන්නේ තඹනේ? අර පහේ කාසියම තඹ වලින් හැදිච්ච ඔය ටික කාලයක් ගියාම නිකන් අර කොළ පාට වෙලා වගේ තියෙනවා. දැකලා ඇතිනේ. කොළ පාටද නේ? කොළ පාට වෙලා තියෙනවා. ඒක මතක දැන් මේ මෙහෙම පොයින්ට් එකක් තියෙනවා. ලපටි පත්‍ර ලා කොළ පාට වීම. මොකද්ද? ලපටි පත්‍ර ලා කොළ පාට වීම. බලන්න. කොළ පාට වීම. ලපටි පත්‍ර ලා කොළ පාට වීම. හරිද? ඊට පස්සේ පත්‍ර අග්‍රය වියලීම. හරිද? ඊට පස්සේ තියෙනවා පත්‍ර අග්‍රය වියලීම. පත්‍ර අග්‍රය වියලීම. පත්‍ර අග්‍රය වියලීම. ඊට පස්සේ මුල් කතාවක් මෙතන තියෙනවා. මුල් වල වර්ධනය බාල වෙනවලු. මෙයාලා වුණාම බාල වීම සහ අධිකව බෙදී යාම කියලා කියන්නේ. අධිකව බෙදී යාම කියලා කියන්නේ. හරිද? ඔන්න. පත්‍ර ලපටි පත්‍ර ලාකොළ පාට වෙනවා. පත්‍ර අග්‍රේ වියලෙනවා. මුල් වලට කතාවක් කියලා තියෙනවා. මුල් වල වර්ධනය බාල වීම හා අධිකව බෙදී යාම. හරි. ඊට පස්සේ මේ දෙන්න. හරිද? අපිට මේ ක්‍රමෙන් කාලය ඉතුරු කරගන්න තියෙන හොඳම දෙන්නේ. ඒ කියන්නේ මතක තියාගන්න ලේසි විදිහට හැදිච්ච දෙන්නේ. හරිද? නිමෝ. නිමෝනේ. පෙප් කුනිමෝගේ නිමෝ. අනේ මේ නිමෝලගේ පොදු කාරණාවක් තියෙනවා කියන්නේ. ලපටි පත්‍රවල නාරටි හරිතක්ෂය. ලපටි පත්‍රවල නාරටි අතර හරිතක්ෂය. මෙතනදී මේ දෙන්නගේ හරිතක්ෂයක් තියෙනවා. කොහෙද ළමයි? මෙතන තියෙන්නේ මේරු පත්‍රවල කොහෙද? අනේ කොහෙවත් දාන්න ඕනේ නැහැ. මොකද අපි මෙතෙන්ට නිකුවේ නාරටි ගන්න ඕනේ කියලා. නේ? අතනදී මේරු පත්‍ර වලට ආවට මෙතනදී මාරු වෙනවා. එහෙනම් මෙතන නිමෝ මේරු පත්‍රවල හරිතක්ෂය. මේරු පත්‍රවල හරිතක්ෂය. ඔන්න පොයින්ට් දෙකක් හරි ඈ. එක ළඟ ලියලා මතක තියාගන්න. තමයි තව තියෙනවා. මේ දෙන්නටම පොදු පොයින්ට් එකක්. ඊට පස්සේ මේ නිකල්ගේ මෙන්න මෙහෙම පොයින්ට් එකකුත් තියෙනවා. පත්‍ර අග්‍රය මිය යෑම කියලා. පත්‍ර අග්‍රය මිය යෑම. පත්‍ර අග්‍රය මිය යෑම කියලා තියෙනවා. ඊට පස්සේ මෙයාගේ මොලිබ්ඩියම්ගේ විතරක් තියෙනවා. කඳේ හා මුලේ අග්‍රය මිය යෑම. මොන බලන්න ඒ කතාව. කඳේ හා මුලේ අග්‍රය කොහොමද ඒක මතක තියාගන්නේ? ළමයි මෙහෙමයි හරිද? මතක තියාගන්න ඕනේ අපිට. අර වගේම තමයි අතන අර තිබ්බේ කඳ තුනී වෙලා ඊට වැඩිය ලොකු දෙයක් වෙනවා දුර්වල වෙනවා. ඕඩර් එක මතක නම් පොයින්ට් එක ගන්න පුළුවන් ඔයාලට. මෙතනත් එහෙම තමයි. හරිද? මේ හොඳට බලන්න. පත්‍ර අග්‍රය වියලීම. ගන්න මොන පෑනද? ඉල් පාඩම ගන්න. පත්‍ර අග්‍රය වියලීම. මේ මෙතන ඔන්න බලන්න. පත්‍ර අග්‍රය වේලිලා තියෙනවා. ඊට පස්සේ කුණි ඊට පස්සින් එක්කෙනාට ඊට වඩා ලොකු දෙයක් වෙනවා. පත්‍ර අග්‍රය මැරිලා යනවා. බලන්නකෝ ඒක. පත්‍ර අග්‍රය වියලිලා මැරිලා යනවා. ඔයාලට කොයි විදිහකට හරි පොයින්ට් මතක නම් ඕඩර් එක මේ විදිහට දාගන්න පුළුවන්. ඔයා දැන් කොහොම හරි මතක තියාගන්න ඕනේ. නැත්නම් MCQ වල දාන්න බෑනේ. කොහොම හරි ලියලා දෙපාරක් තුන් පාරක් ලියලා බිත්ති අලවගෙන
එහෙම කරොත් මතක තියාගන්න පුළුවන් අවුලක් නැහැ. ඒකෙත් මේ දෙක බැරි වෙලාවත් පැටලුණා කියලා හිතන්නකෝ. කුණින්ම ඔයාලට මතකනේ. එතකොට අග්‍රය වේලිලා තමයි අග්‍රය මැරලා යන්නේ. හරි. ඔන්න බලන්න ඒක ඉවරයි. ඊට පස්සේ ළමයි මේක. දැන් පත්‍රයට වෙන්න ඕන වෙලා ඉවරයි. يعني කන්දේ පත්‍රය අග්‍රය වේලිලා අග්‍රය මැරලා ගියා. කන්දයි මුලයි අග්‍රතාව ඉතුරුයි පත්‍රයේ අග්‍රයට එහෙම වුණාට මේ බලන්නකෝ. මොලිබ්ඩිනම් එයාවත් මරලා දානවා. මෙයා කොපර් පත්‍ර අග්‍රය වේලුවා. මෙයා පත්‍ර අග්‍රය මරලා දැම්මා නිකල්. දැන් පත්‍රයට වෙන්න දෙයක් නැහැ දැන් ඉවරයි. තව බැලුවා මොනවද තියෙන්නේ කියලා. අන්න අහු වුණා කඳෙයි මුලෙයි අග්‍ර. ඒ දෙන්න මරලා දැම්මා. හරිද? ඒ දෙන්න මරලා දැම්මා. මෙයාගෙන් පස්සේ මෙන්න මෙයා වෙනවා. ඒ කතාව ටික මේ මෙතන ඉඳන් මේ ටික ඔයාලා කතාව කියලා ලස්සනට මතක තියාගන්න. හරි. මෙයාගේ කතාව අපි අතනින් කිව්වා අයන් මෑන් කතාව. හරි. දැන් තියෙන්නේ තව දෙකයිනේ සිංක් සහ ක්ලෝරින්. හරි. කොහොමද සිංක් මතක තියාගන්නේ? සිංක් වල පොයින්ට් එක තියෙන ළමයි මෙහෙම පත්‍ර රැලි වැටීම. ඔන්න බලන්න ඒකත් මතක තියාගන්න ලස්සන ක්‍රමයක් තියෙනවා. පත්‍ර රැලි වැටීම. හරිද? පත්‍ර රැලි වැටීම. තව එකක් තියෙනවා. පර්ව වල දිග අඩුවීම කියලා. හරිද? ඔයාලට මේ පළේ උඩ පොයින්ට් එක මතක තියෙන්න ඕන. පත්‍ර රැලි වැටීම. මේ සිංක් නේ. මේ සිංක් නේ ළමයි. මම නිකන් මේව කියන්නේ මතක තියාගන්න. මේ රැලි. රැලි කොහෙද තියෙන ළමයි? රැලි මුහුදනේ තියෙන්නේ. මේ සිංක් මේ C කියන්නේ ඉංග්‍රීසි මුහුදටනේ. සිංක් C රැලි වැටෙනවා. පත්‍ර රැලි වැටෙනවා. මේවා මේ මතක තියාගන්න මම කියන්නේ. එහෙනම් මතක තියාගන්න පත්‍ර රැලි වැටීම වැඩ කරන ළමයට මේ පොයින්ට් කියන්නේ ලොකු උදව්වක්. ඒකයි කිව්වේ සිංක් පත්‍ර රැලිනේ රැලි කොහෙද මුහුදේ සිංක් හරි ඒක හරි. ඊට පස්සේ මේක මතක තියාගන්න පර්වවල දිග අඩුවීම කියන කාරණාව. අර පර්ව කියන්නේ අර තෘණකුලේ ශාකවල තියෙන පර්ව. හරි. අවසාන වශයෙන් අපි යනවා ඉවර කරන්න කතාව ක්ලෝරින් එයාගෙත් තියෙන පත්‍ර කතාවක් කියන්නේ පත්‍ර මැලවීම පත්‍ර හැලී යාම කෙටි මහත මුල් හරිද? හරි. කෙටි මහත මුල් මේක කියනවා සුලභ නෑලු සුලභ නෑ කියලා කියනවා. හරිද? හරි. මේ පත්‍ර මැලවිලා හැලිලා යනවා. ඒකත් ඕඩර් එකක් තියෙන්නේ යම්කිසි කෙටි මහත මුල්. මතක තියාගන්න ඒක. හරිද? ඕඩර් එක මත වටිනවනේ. ඔයාලා දේශ පොතෙන් බලලා දාගන්න පුළුවන්. මේ කතාවත් පොඩ්ඩක් උදව්වට ගන්න. හරි. එතකොට ඔන්න මොනවද මේ අපි කතා කරේද? ඌනතා ලක්ෂණ. මේන්ලි ඕක තමයි ફોකස් කරන්න ඕනේ. ඊට වැඩිය දෙයක් මෙතන තව කතාව වෙනවා. මෙන්න මෙහෙම දෙයක් අර කෘත්‍යවලදී ළමයි. තරක ඉතාලම වටිනවා. මෙතනදී මෙන්න මෙහෙම කතා ටිකක් තියෙනවා. හරිතක්ෂය දැන් අපි හරිතක්ෂය කතා හරිනේ. මේ රූපතර හරිතක්ෂය ඒක හරි. මෙතන මේ හරිත ප්‍රද නැත්නම් අපේ කලින්ගේ ක්ලෝරොෆිල් අන්න එහෙම කතාවක් තියෙනවා. හරි ඒක අපි බලමු. දැන් මම අයන් මෑන් කියලා දැන් මෙතන මකල් දාන්න පොඩ්ඩක් ඉඩක් ගන්න ඕන හින්දා. හරි. මෙතන හරිත ප්‍රද හරි ක්ලෝරොෆිල් හරි අහනවා නම් ඒවා ගෑවිච්ච තැන් තුනක් තියෙනවා. ඒකත් මෙහෙම මතක තියාගන්න පුළුවන් ළමයි. බය වෙන්න දෙයක් නැහැ. හරිද? ඔන්න බලන්න. ෆෙබ්සන්. හරිද? ෆෙබ්සන්. ඔන්න මම මතක තියාගත්තේ. ෆෙබ්සන්. හරිද? ෆෙබ්සන් කියලා මතක තියාගන්නකො. මේ ෆෙබ්සන් කියන ටිකේ මොකක් හරි විදියකට හරිත ප්‍රද කැලලක් ගෑවිලා තියෙනවා. හරිද? ඒක ක්ලෝරොෆිල් විදියට දීලා තියෙනදී නැත්නම් හරිත ප්‍රද කියලා දීලා තියෙනවා. හරිද? එතකොට තවත් මේක විශ්ලේෂණය කරද්දී කියන්නේ අපේ පොයින්ට් එක බලද්දී අර මේ තුනෙන්ම විතරක් අහලා තියෙනවා නම් තව කාරණා ටිකක් අපි දැනගෙන ඉන්නවා ළමයි. දෙන්න මේක. හරිද? ඔන්න ඒකෙදි මේ යකඩ කියන එක මේ ෆෙබ්සන් නේ තියෙන්නේ. මේ යකඩ කියන කාරණාව මෙන්න මේක මතක තියාගන්න. ප්‍රභා සංශ්ලේෂණයේදී ක්ලෝරොෆිල් සංශ්ලේෂණය. හරිද? ක්ලෝරොෆිල් කියන්නේ හරිත පද සංශ්ලේෂණය. තුනම එහෙම නෙවෙයි. ක්ලෝරොෆිල් කතාවක් තියෙනවා. නමුත්
බෝරෝන්ගේ තියෙන්නේ ක්ලෝරොෆිල් හරි හරිතප්‍රද හරි පොතේ තියෙන දේ මම ලියන දෙකම එකයි. හරිතප්‍රද සංශ්ලේෂණය නෙමෙයි සංශ්ලේෂණයේ මේ පොයින්ට් එක අනිවාර්යයෙන්ම highlight කරගන්න ඕනේ. හරිතප්‍රද සංශ්ලේෂණයේ මොකද්ද සහසාධකයක්. හරිද? සහසාධකයක්. අවසාන වශයෙන් ස්ටින්ක් ක්ලෝරොෆිල් සංශ්ලේෂණයේ කොහොමද ක්ලෝරොෆිල් සංශ්ලේෂණයේ කවුද? සංශ්ලේෂණය සක්‍රිය කරනවා කියලා කියන්නේ මතක තියාගන්න. සංශ්ලේෂණය සක්‍රිය කරනවා. ඔන්න එක තැනකට ගත්තා. වටිනා කාරණා තුනක්. හරිද? ෆෙබ්සන් කියලා මතක තියාගත්තා. කොහොමද ක්ලෝරොෆිල් කතාවක් කියලා තියෙනවා. හරිතප්‍රද කතාවක් තියෙනවා. ඒක ගැඹුරට තව ගියොත් මෙන්න මෙහෙම සහසාධකයක් සක්‍රිය කිරීමක් කියලා මතක තියාගන්න. හරි. ඊට අමතරව මෙයා මේ කවුද අපේ යකඩ ෆෙබ්සන් නැත්නම් මේ ෆෙරස් යකඩ වල මෙහෙම කතා කරලා නයිට්‍රජන් තිර කරනවා. මොන් තිර කරනවා. හරිද? තිර කිරීම කියලා මතක තියාගන්න. තිර කරනවා. හරි. තිර කිරීම ඕනේ. හරි. නයිට්‍රජන් තිර කිරීම. හරි. මෙන්න මේ ඩබල නිමෝ මෙතනිත් මේ දෙනාන පොදු එකක් තිබ්බා. මෙතනත් ළමයි එහෙම එකක් තියෙනවා කියන්නකෝ. මාර ලේසි මතක තියාගන්න. කෘත්‍යවලත් එහෙම එකක් තියෙනවා. ඒ මොකක්ද? ළමයි මෙතන නයිට්‍රජන් තිර කිරීම කොට මෙතන නයිට්‍රජන් පරිවෘත්තීය මේ දෙන්නම කරනවා. හරිම ලේසි මතක තියාගන්න පුළුවන්. හරිද? මොකද විලියන්නේ එකට නයිට්‍රජන් පරිවෘත්තීය වල නයිට්‍රජන් කියලා ලියන්නේ. ඔව් නයිට්‍රජන් කියලා ලියන්න මම මේ මතක තියාගන්න යන්නේ නයිට්‍රජන් කියලා ලියන්න. පරිවෘත්තීය. හරිද? ඔන්න නයිට්‍රජන් තිර කිරීම හරි. නයිට්‍රජන් පරිවෘත්තීය හරි. ඊට අමතරව තව අනිත් කාරණා වල බලා ගන්න මේ තමයි මේ වැදගත් කාරණා ටික. ඊට අමතරව මේ සිංක් වල කෘත්‍යයක් විදිහට මතක තියාගන්න ළමයි මේ DNA පිටපත් ප්‍රතිලේඛනය කියන පොයින්ට් එක කාරණාව. ප්‍රතිලේඛනය කියන කාරණාව මතක තියාගන්න. ඊට පස්සේ මේ ක්ලෝරින් ගත්තාම නිකන් අර ක්ලෝරින් ගත්තාම යාගේ ආශ්‍රිතය හා අයනික තුල්‍යතාවය කෘත්‍යයක් අයනික තුල්‍යතාවය අයන තුල්‍යතාවය හරි ළමයි මේක ගොඩේ වගේ තියෙන ඉතින් කියපු කාරණා ටික ඔළුවට දාගෙන වගුවක් ගහ ගන්නවාලා අර පොතේ තියෙන කාරණා බලලා ඔයාලා ලස්සනට වගුව ගහලා විත්තියලව ගන්න. ඊට පස්සේ ඔයාලා විවරණ මේ බලන්න නිතරම මේවා මේ ෆෙබ්සන් මේ ෆෙබ් කුනිමෝ මතක තියාගත්ත හැකි සිංක් රැලි වැඩෙනවා. එක ගහෙන් කුරුල්ල දෙන්නයි මෙතන අයන් මෑන් අර පොයින්ට් එක මැකුවා. එහෙම ඔන්න කෘත්‍යයයි විශේෂ ගුණතා ලක්ෂණ අපි ඉවර කරා. මම ළමයි තව දෙයක් මෙතනින් කියනවා අර අවශෝෂණය කරගන්න විදියේදී අර ඔයාලා අනිත්ව මත දෙන අයන විදියට යන්නේ මේ මෙයා මේ බෝරෝන් නේ හෝ බෝරෝන් යන විදිහ පොඩ මතක තියාගන්න H2BO3 ඒවා මේ ඊළඟ හරි කොහොමද මත ස්ට්‍රක්චර්ඩ් වලට ගොඩක් දුරට අහනවා මේ අහලා තියෙනවා. ඒතර ඔය අංක පැටලුනහම කේස් වැරදිනේ. ඒක පොඩ්ඩක් ලියලා මතක තියාගන්න. අනිත් එක මේ මොලිබ්ඩිනම් මෙන්න මෙයා මොලිබ්ඩිනම් මොලිබ්ඩිනම් මේ මෙතන පොඩි මොලිබ්ඩිනම් කියන්නේ ඔහොම ඉන්නේ 4 2 නේ. මෙන්න මෙයා මතක තියාගන්න එයා අවශෝෂණය වෙන විදිහ එහෙමයි කියලා. හරිද? හරි ඊට පස්සේ අර කලින් එකෙත් තේම දෙයක් තිබ්බා. මට කියන්න බැරි වුණා එතනදී. ඒක ඔයාලා එතනින් දාගන්න කාටද මේ ෆොස්ෆරස් අවශෝෂණය H2PO4- උයි HPO4 2- උයි. right. හරි ළමයි. එහෙනම් MCQ එකක් ගන්න අංශු මාත්‍ර සහ අධිමාත්‍ර පැටලෙන ඒවා ලියා ගන්න තමයි මේ උදව් කරේ. ඔයාලා බලන්න මේක ඔයාලගේ විදිහට හදා ගන්න එහෙනම්. හරි එහෙනම් ජය වේවා ඊළඟ තව MCQ එකකින් හම්බෙමු. කොටසකින් හම්බෙමු.